ඔයාලට පේපර් එකට ප්‍රශ්න දැන් පළවෙනි පේපරේ 20ක් තියෙනවනේ. මම අහම්බු ලෙස ප්‍රශ්න කිහිපයක් පොඩි සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට ඒකෙදි අඳුන ගන්න පුළුවන් ඒ වගේ ගැටලුවක් ආවොත් ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. හරි? මෙහෙම හිතන්නකෝ. තියෙනවා 11 13 15 17 කියලා හුන් සංඛ්‍යා රටාවක් තියෙනවා. ඔයාගෙන් අහනවා ඊළඟ පද දෙක ලියන්න කියලා. ඔයා එතකොට මොකද්ද කරන්න ඕන? ඔයා එතකොට අඳුර ගන්න ඕන මේ රටාවේ තියෙන මේ පද දෙකක් අතර. දැන් අපි සංඛ්‍යා වලට රටාවක තියෙන සංඛ්‍යා වලට පදයක් කියනවා. මේ පළවෙනි පදය, මේ දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය. එහෙමනේ. එතකොට ඔයා දැනගන්න ඕන සංඛ්‍යා දෙකක් අතර තියෙන වෙනස. මේක රටාවකට තියෙන්නේ. බලමු මේ 11 13. එතකොට ඔයා පේනවා 11 ඉඳන් 13ට මෙයාට දෙකක් එකතු වුණා නම් 13 හැදෙනවා. පළවෙනි එක්කිනාට. දෙවෙනි එක්කිනාට දෙකක් එකතු වුණා නම් තුන්වෙනි එක්කිනා හැදෙනවා. තුන්වෙනි එක්කිනාට දෙකක් එකතු වුණා නම් හතරවෙනි එක්කිනා හැදෙනවා. ඒ කියන්නේ ඊළඟ සංඛ්‍යාව ඔයාලට කියන්න පුළුවන් මෙයාටත් දෙකක් එකතු කරන්න. කීයද? 19. ඊට මෙයාටත් දෙකක් එකතු කරනවා. කීයද? 21යි. අන්න එහෙම තිබුණම ඔයාලට රටාව වඳුර ගන්න පුළුවන්. මේක මේ පද දෙකක් අතර තියෙන දෙකක වෙනසක්. දැන් ඔය එකක්. අපි නිකන් තව එකක් හිතමුකෝ. අපි ගමු 8 13 18 23 ඔහොම තියෙනවා. එතකොට බලන්න මේ දෙක අතර වෙනස 13න් 5ක්. 13න් 8ක්. ඒ කියන්නේ ඔයා පස්සේ තියෙන එකෙන් තමයි ඉස්සර එක අඩු කරන්න ඕනේ. මොකද හේතුව දැන් මෙතන ඇත්තටම වෙනස මොකක්ද කියලා ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ ලොකු සංඛ්‍යාව මේක. අනිවාර්යෙන් දෙවනියට, ඒ කියන්නේ පසු පදයකින් තමයි පෙර පදේ අඩු කරන්න ඕනේ. එතකොට 13න් 5ක් ගියාම කීයද? 13න් 8ක් ගියාම 5යි. හරි බලන්න. 18න් 13ක් ගියාම 5යි. වෙනස 5යි. හරි? එතකොට ඔයාට මේ ඊළඟ පදයක් කියන්න පුළුවන්. 23ට 5ක් ඇත්තටම එකතු වෙන්නේ නෝන. 18ට 5ක් එකතු වුණාම 23යි. 23ට 5ක් එකතු වුණාම 28යි. 28ට 5ක් එකතු වුණාම 33යි. අන්න එහෙම තමයි රටාවක් අඳුන ගන්න ඕන. හරි? ඊළඟට මොකක් හරි රූපයක් දෙනවා ඔයාලට. හරිද? දීලා කියනවා මෙයා 5යි සෙන්ටිමීටර්. හරි? මෙයත් 5යි. මම දාගෙන යන්නම් සෙන්ටිමීටර් ඒකකේ දාන්නේ නැහැ. 5යි මෙයත් 5යි කියනවා. මේ වගේ රූපයක් දීලා වගේ අහන්න පුළුවන් පරිමිතිය සොයන්න කියලා. එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? පරිමිතිය කියලා ලියලා ඔයා පරිමිතිය පුතේ කැමති තැනකින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්නවා හිතන්නකෝ. ඒ කියන්නේ පරිමිතිය කියන්නේ මොකද්ද? ඇත්තටම කිව්වොත් ඒ රූපේ වටේ දිග. ඒක හොඳට මතක තියාගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. මොකද්ද? මේ පටන් ගන්න මම මෙතනින් 5යි. ඔන්න 5ක් එකතු කරා. මෙහෙට ගියා. 5ක් එකතු කරා. මෙහෙට ගියා. 5ක් එකතු කරා. එතනින් මෙහෙට ගියා. 5ක් එකතු කරා. මෙහෙට ගියා. 5ක් එකතු කරා. දැන් ඔයා හිටපු තැනටම ඇවිල්ලා. කවදාවත් පරිමිතිය සොයද්දී ඔයා මේ ඇතුලේ පාරවල් වල යන්න බෑ. ඔයාට මේ වටේ තමයි යන්න ඕන. දැක්කද? මම මෙහි ගියාද? නෑ. එහෙනම් මේ වටේ යන්න ඕන. එතකොට පරිමිතිය වලට පුළුවන් 5 10 15 20 25යි කියලා ඒකකියත් එක්ක දාන්න. රයිට්? මෙහෙම එකක් බලමු. ප්‍රශ්නයක් අහනවා මොකද්ද? අංශක 38 හි අනුපූරක කෝණය අගය සොයන්න. අන්න මොකද්ද කරන්නේ? අනුපූරකය කියන්නේ ඔයා දන්නවා අංශක කීයද අනුපූරකයි නම් අංශක 90යි. එහෙනම් 38 90 වෙන්න තව කොච්චරක් අඩුයිද? බලමු අපි 90න් 38ක් අඩු කරලා. වට එහෙම අමාරු වෙනම් මෙහෙම ලියා ගන්න. පැටලෙනවා නම් 38. 10න් 8ක් 2යි මෙතන තියෙන 8 දැන් 8න් 3ක් 52. එහෙනම් මොකක්ද 38 හි අනුපූරකයේ අගේ කීයද? අංශක 52යි. රයිට්? ඔය වගේම අහන්න පුළුවන් අපි අංශක 38 හි පරිපූරක කෝණය. එහෙම හෙව්වොත් මොකද්ද කරන්නේ? එහෙම හෙව්වොත් ඔයා කරන්න පරිපූරකයි කියන්නේ පුතේ 180යි. එහෙනම් 38ක් මේ වගේ අඩු කරන්න. 10න් 8ක් 2යි. මෙතන 7 දැන්. 7න් 3ක් 4යි. මෙතන 100 කීයද? 142යි. අනුපූරක පරිපූරක කියන වචන දෙකේ තේරුම හොඳට දැන් අවබෝධ තියෙන්න ඕන.
හරි. අගය සොයන්න කියලා දෙනවා මෙන්න මෙහෙම ගැටලු කිහිපයක්. ගොඩක් වෙලාවට එකක් දෙයි. මං හතරක් ගත්තා ඔයාලට තේරෙන්න මේක පැහැදිලි කරගන්න ඕනේ නිසා. හරි. ධන 9 එකතු කරන්නලු ධන 4ට. අන්න. ලකුණ සමානයි නම් එකතු කරන්න තියෙන සංඛ්‍යා දෙකෙහි ලකුණ සමානයි නම් ඔයාට තියෙන පුතා ඉලක්කම් දෙක එකතු කරන්න 9යි 4යි කීයද 13යි. එතකොට මේ දෙන්නගේ දැන් ලකුණ දාන්න ඕන. මේ දෙන්නගේ තියෙන ලකුණෙන් මොකද්ද මේ උත්තරේ තියෙන ලකුණ කියලා අපි දැන් දාන්න යන්නේ. ඔයා බලන්න ලකුණ සමානයි නම් ඒ ලකුණම දාන්න. දැන් ඒ ලකුණම කියන්නේ මොකද්ද? දෙකේම ධනනේ. එහෙනම් ධනම තමයි. මේක බලන්න. මෙයාගේ ඍණ 5 මෙයාගේ ඍණ 4යි එකතු කරන්නලු. මේ දෙන්නගේ මොකද ලකුණ සමානයි. එහෙනම් 5යි 4යි එකතු කරා 9යි කියලා දැම්මා. ඍණ දෙන්නගේම ඍණ ලකුණ සමානයිනේ. එහෙනම් ඍණ ලකුණ තමයි දාන්න ඕන. මේක බලන්න. මෙයාගේ ඍණ 4 මෙයාගේ ධන 2 එකතු කරන්නලු. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා නේද? එතකොට ලකුණ පුතේ අසමානයි නම් මොකද්ද කරන්න ඕන ඔයා? ලකුණ අසමානයි නම් ඔයා වැඩි සංඛ්‍යාව දිහා බලන්න. 2මුයි 4මුයි කවුද වැඩි? 4. 4න් අඩු කරන්න 2. 4න් 2ක් ගියාම කීයද? 2යි. වැඩි එක්කෙනාගේ ලකුණ බලන්න. කවුද මේ දෙන්නගේ ලොකු එක්කෙනා? 2ද 4ද? 4 ලොකුයි. එහෙනම් ඔයා දාන්නේ මොන ලකුණද? ඍණ ලකුණ දාන්න ඕන. මේකේ බලන්න. ධන 3 එකතු කරන්න ඍණ 7. බැලුවා ලකුණු අසමානයි. 7න් 3ක් ගියාම 4යි. වැඩි එක්කෙනාගේ ලකුණ බලන්න. මෙයා 3 මෙයා 7. එහෙනම් 7 තමයි ලොකු සංඛ්‍යාව නේද? එයාගේ ලකුණ තියෙන මොකද්ද? ඍණ. දැක්කද? එහෙනම් ඒ වගේ එකක් ආවොත් තව බලමු වැඩි කිරීමකුත් බලමුකෝ. මෙහෙම තිබ්බොත් ධන 5 වැඩි කරන්න ඍණ 3. මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඉලක්කම් දෙක දිහා මේ 5 වැඩි කිරීම 3 කියන්නේ ඔයා දන්නවනේ 15යි කියලා. දැන් ලකුණ බලන්න. මෙයාගේ ධන මෙයාගේ ඍණ. එහෙනම් ලකුණු අසමානයි නම් වැඩි කිරීමේදී සහ බෙදීමේදී හොඳට මතක තියාගන්න බෙදීමටත් මේක අදාළයි. වැඩි කිරීමේ සහ බෙදීමේදී ලකුණු අසමානයි නම් ලකුණ පුතේ ඍණ. ලකුණු සමානයි නම් ධන එන්න ඕන වැඩි කරද්දි. බෙදද්දිත් එහෙමයි. හිතන්නකෝ මෙහෙම 20 ධන 20 බෙදීම ධන 4 කියලා. 20ට 4 ඒවා 5යි. දෙකේ මේ ලකුණ මොකද්ද? බෙදීමේදී දෙකේම සමානයි. එහෙනම් ධන. මෙහෙම හිතන්න 30 බෙදන්න දෙකෙන්. හැබැයි මෙයාගේ ඍණ මෙයාගේ ධන කියන්නකෝ. 30ට දෙකේ බලන්න ඉස්සෙල්ලා 15යිනේ. මේ ලකුණු අසමානයි නම් ලකුණ එන්න ඕන වැඩි කිරීමේ හා බෙදීමේදී ඍණ. ඔන්න ඔය ටිකත් මතක තියාගන්න ඕන. රයිට්? මේ බලන්නකෝ මේක දිහා. මොකද්ද? මේක තියෙන්නේ පුතා ඔයාට සුළු කරන්න කියලා තමයි එන්නේ. නැත්තම් මොකද්ද? වරහන් ඉවත් කර සුළු කරන්න. අන්න එහෙම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. බලන්න මේක දිහා. මේකේ තේරුම තමයි x ධන 4 කියන මේ වරහන් දාලා. එයා දෙන්නම වැඩි වෙන්න ඕන 5න්. ඒක අපි දෙපාරට කරන්නේ. කොහොමද පළවෙනියට? 5න් වැඩි කරන්න x 5යි x. දන්නවනේ ඔයාලා. ඊළඟට 5න් වැඩි කරන්න 4. 5 වරක් 4 20යි. හැබැයි ධන 4 මෙයාගේ ධන මෙයාගේ ධන. එහෙනම් ඔයා දන්නවා වැඩි කරද්දී ධනයි ධනයි. කියන්නේ ලකුණු සමානයි නම් උත්තරේ ධන. දැන් ධන 3යි x එහෙම ලියා ගන්න. දැන් බලන්න මේ එක වගේ 5යි x 3යි x. එහෙනම් ඔයාලට එකතු කරන්න තියෙන්නේ අර බතකද ඉස්සෙල්ලා කිව්වා මේ 5යි 3යි එකතු කරන්න වගේ තියෙන්නේ. මෙයාගෙත් ධන මෙයාගෙත් ධන. එහෙනම් 5යි 3යි 8යි x උත් දා ගන්න ඕනේ. x නේ තිබ්බේ දෙපැත්තෙම. පිටිපස්සෙන් දෙන්නගෙම. හරි. එහෙනම් ධන 20 ඔහොම ලිව්වා නම් ලකුණු දෙකක් ඔයාලට මේකට හම්බ වෙනවා. මෙහෙම එකකුත් බලන්නකෝ. ඔයාලට කියනවා අගය සොයන්න. හරිද? අගය සොයන්න කියනවා. මෙන්න මෙහෙම ගානක් දීලා. කොහොමද? මේ බලන්න. 36යි වර්ගමූල අඩු කරන්නලු. අපි දාන්නේ 4යි වර්ගමූල. හරි? 36යි වර්ගමූලය ඔයා දන්නවා කීයද? කොයි සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන් වැඩි වෙලාද 36 එන්නේ? 6නේ පුතා. අඩු කිරීම 4 කියන්නේ දෙක දෙකෙන් වැඩි වුණොත් තමයි 4 ඉන්නේ. දැනට ඔහොම මතක තියාගන්න වර්ගමූලය. මම අනිත් පන්තියට එද්දි මම තව ටිකක් ඉස්සරහට එද්දි කියලා දෙන්නම්. ඕකේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. 4 වර්ගමූලය කියන්නේ මොකද්ද? 2. බලන්නකෝ මේ
දෙවරක් දෙක තමයි 4 එන්නේ. ඒ සංඛ්‍යාව හිම වැඩි වෙලා. මෙතන බලන්න. 6 වැඩි කරොත් 6න් කීයද? 36යි. ඒ සංඛ්‍යාව හිම වැඩි වෙලා. අන්න එහෙනම් ඒකින්ද තමයි මෙහෙම ගත්තේ. දැන් 6න් දෙකක් ගියාම කීයද උත්තරේ? 4යි. හරි. එහෙනම් දැන්ට ඔන්න ඔය ප්‍රශ්න කීපයක් මම කරා. ඔය ටික බලන්න මම ඊළඟ කොටසෙන් දානවා අනිත් කෑල්ල. හරි? මේ පේපරේ වැඩියෙන්ම ලකුණු ගන්න ඕන අනිවාර්යෙන්. මම ඒක තමයි මේකෙන් අරමුණ වෙන්නේ මගේ. ඔයාලා ඔක්කොටම එක සමානව තමයි මම සලකන්නේ. පුළුවන් උපරිම ගන්න මට ගිය පාර ගත්තා වගේ වෙන්න බෑ ලකුණු. ඊට වඩා හැමෝම වැඩි වෙන්න ඕන. 90න් එහාට ඔක්කොම ගනී කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා තමයි මෙච්චර මම මහන්සි වෙන්නේ. හරිද? ඒ නිසා අපි විභාගයට කලිමුත් මේ විදිහට කරනවා. නමුත් දැනට ඔයාලා මේක හොඳට පුරුදු වෙන්න ඕන පේපර් එක ලියන්න කලින්. රයිට්? හරි.